බලන්න පින්වතුනි මේ ප්‍රඥාව බිඳුවක් නැතිකොට කුණු කොල්ලට විකුණන්නේ පින්වතුනි ඔය ජීවිතේ. ඕක ගන්න විඳපු දුක පුතේ. දන්නවනම් එක විනාඩියක් වේස්ට් කරන්නේ නැහැ කවදාවත්. එක තප්පරයක් නාස්ති කරන්නේ නැහැ. ඕක ගන්න විඳපු දුක දන්නවනම්. පින්වතුනි ඔබ දාන දීලා ඇති දහස් ගාණක් ඔය මනුස්ස ජීවිතයක් ලබන්න. හිතන්න එපා ලේසි මනුස්ස ජීවිතයක් කියන එක හම්බ වෙනවා කියලා. මස්ලේ කයකට එන්න මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ ඔබට දැන් හැමදාම පෙන්නන්න බෑ මට ඒක. මොකද්ද පුදුමහත හැමදාම පෙන්නන්න බෑ. පෙන්නපු එක මතක් කරලා ගන්න. ඔබට මේ தත්ත්වයට එන්න පින්වතුනි. නැහින අර මේ தත්ත්වය තියන්නකො පැත්තකින්. අඩුම තරමේ පින්වතුනි ඔබට මිනිස්සෙක් වෙන්න. හොඳට මේ බුද්ධිය තියෙන ඇහැ ගන්න පේන මිනිස්සෙක් වෙන්න පින්. ඔබ හිතන්න එපා ලේසියෙන් ඔක හම්බුණා කියලා. කොච්චර සම්භාවිතාවකින්ද ඔය ඇදිලා තියෙන කියලා ඔබ හිතලා බලන්න පින්වතුනි. ඔබට මේ මනුස්ස කුසක් හම්බ වෙලා තියෙන කොච්චර සම්භාවිතාවකින්ද. බිලියන 8මාරයි ඉන්නේ අඳගොළු පීරි ඔක්කොම මන්ද බුද්ධිකයි අරවයි මේව ඔක්කොම දැම්මට පස්සේ තියෙන්නේ බිලියන 8මාරක් විතර. එච්චර නෑ 8මාරක්ම තියමුකෝ. ගන්ධබ්බේ ඉන්නවා පින්වතුනි ට්‍රිලියන ගණන්. මොකද හිතන්න බලන්න පින්වතුනි. ඔබ වාහනේ යනකොට දකින්න සිප්පි කඩු බබාලා විකුණන තියෙනවා පින්වතුනි. වාහනේ ඉස්සරහට ගිහලා නෑ. ඔව් නතර කරන්න කියනකොට ඉතින් 70ක් විතර නතර කරලා ඉතින් ආයි ස්වාමි පුරුෂයාට බැන හරවන්න කියලා පින්වතුනි. ආයි අතන්ට ඇදලා පින්වතුනි බැහැලා ගිහිල්ලා අර මනුස්සයත් එක්ක හෙට්ටු කළා ඔච්චර ගණන් කියන්නේ ඇයි මුන්දෙන් ගත්ත සිප්පි කඩුනේ කියා එදෙන කළා අන්තිමට පින්වතුනි. අර සිප්පි කඩු බබාලා දෙන්නෙක් කරන් ඔබ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා පින්වතුනි අනේ අර කොහේ හරි තැනක තියලා දැන් ඔබ සතුට වෙනවා. මම ඔබෙන් අහන්නේ පින්වතුනි. මොලේ හොඳ නැද්ද පින්වතුනි? පින්වතුනි ඔබ වෙන ආස්ති කරන්නේ මොකද්ද ඔය? සිප්පි කඩු ටිකට